ඉතින් ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි අද මම ගෙනල්ලා තියෙනවා පොලියක් නැතුව ගෙවාගෙන යන්න පුළුවන් ඉඩම් කොටස් දෙකක්. මම දැන් මේ ඉන්නේ කුරුණෑගල ඉඳන් කොළඹ පහ පාරේ කිලෝමීටර් 6ක් විතර ඇවිල්ලා රත්මලේ හන්දියේ. කුරුණෑගල ඉඳන් පැත්ත එනකොට දකුණු පැත්තට තියෙන මේ රත්මලේ හන්දියේ මේ වගේ පාරක් ට්‍රාන්ස්ෆෝමරයකුත් එක්ක මෙන්න මේ පාරේ තමයි අපි යන්න ඕනේ කිලෝමීටර් 2ක් විතර ඉඩමට. ඉතින් channel එක හොඳයි කියලා හිතනවා channel එක subscribe කරලා තියාගන්න. එහෙම කරොත් විතරයි මම ඉඩමක් දාපු ගමන් ඔයාලගේ ෆෝන් එකට එන්නේ. මොකද ඉදිරියේදීත් ඔයාලට අඩුවට තියෙන ඉඩම් සහ ගෙවාගෙන යන්න තියෙන ඉඩම් මම මේ channel එකේ පළ කරන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. සහ දැනට ඉඩමක් ඇවිල්ලා තියෙනවා ඒකත් පළ කරනවා. ඉතින් මේ පැත්තට ගියොත් ඔයාලට යන්න පුළුවන් මේ කොළඹ පහ පාරේනේ කොළඹට යන්න පුළුවන් ගිරිගුල්ල නාරම්මල කුලියාපිටිය මේරිගම ඔය හැම පැත්තටම යන්න පුළුවන් එයාපෝට් දක්වා මේ පාරේ යන්න පුළුවන්. හරි. ඒතකොට අර හන්දියේ ඉඳන් කිලෝමීටර් 2ක් විතර ඇවිල්ලා මම මේ ඉඩම ගාව නැවතුණා. මේ ඉඩම ගාව නවතින්නේ නැතුව මේ පාරේ දිගටම ගියොත් යන්න පුළුවන් හංහමුණුව හන්දියට. හංහමුණුව හන්දිය කියන්නේ පුත්තලම් පාර. කුරුණෑගලයි වාරියපොළයි අතර තියෙන ප්‍රධාන පාරේ තියෙන හන්දියක් තමයි හංහමුණුව හන්දිය. එතනට යන්න පුළුවන් කිලෝමීටර් 8ක් වගේ තමයි දුර තියෙනවා කියලා මේ හිමිකරු කිව්වේ. ඉතින් මම අතන අර කොන්ක්‍රීට් කණුව ගාවින් ඇතුළු වුණා ඉඩමට. ඇතුළු වුණාට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති තියෙනවා කම්බි කට්ටයක්. මේ කම්බි කට්ටේ තව ඉස්සරහා තව එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. එතකොට ඔන්න ඔය පේලියෙන් අර මම ඇතුළු වෙච්ච තැනයි ඔය කම්බි කට්ට දෙකයි අතර වම් පැත්තේ කොටස තමයි ගේ තියෙන කොටස ඒක අයිති වෙන්නේ නැහැ අපේ ඉඩමට. මේක අයිති වෙන්නේ අපි දැන් බලන්න අපේ ඉඩම තියෙන මේ කම්බි කට්ට වලින් දකුණු පැත්තේ කොටස මෙන්න මේ පැත්ත. එතකොට මෙතන තියෙනවා මේකේ ඔප්පුව ඇවිල්ලා බැංකුවකට උනත් යන්න පුළුවන් පිරිසුදු සින්නකර ඔප්පුවක් තියෙන්නේ. ඉතින් පොල් ගස් 5ක් විතර තියෙනවා මේ ඉඩමේ. ඊට අමතරව මම දැක්කා දෙල් ගහක් තිබ්බා. ඊට අමතරව මේ කෙසෙල් වගාවක් තියෙන වලට පේනවා ඇති. එතකොට මේකේ තියෙනවා කතන්දරේ මෙහෙමයි. ඉඩමේ තියෙනවා පර්චේස් 25ක්. එතකොට පර්චේස් 12 මාරේ කොටස් දෙකකට තමයි කඩලා තියෙන්නේ. යම් කෙනෙක් ඉන්නවනම් පර්චේස් 25 මුණක් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් අර දෙන්නෙකුට දෙන්න පුළුවන් 12 මාරේ කොටස් දෙකකට කැඩුවා. ඒතර ගන්න ලේසියින්දා ගොඩක් අයට අර මුදල් අපහසුතාවයත් එක්ක එහෙම ගන්නව නෑ. කියන්නේ පර්චේස් 12 මාරේ කොටසක් ගන්නව නම් මුදල වෙන්නේ ලක්ෂ 12 මාරයි. මූලිකව ලක්ෂ 5ක් ගෙවලා ඉතුරු ලක්ෂ 7 මාර ඔයාලට පුළුවන් පොලියක් නැතුව අවුරුදු 2ක් දක්වා ගෙවාගෙන යන්න. එහෙම තමයි මේක වැඩේ වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට මුළු ඉඩමම ගන්න ඕන නම් ලක්ෂ 10ක් මූලිකව ගෙවලා ඉතුරු ලක්ෂ 15 ඒත් අවුරුදු 2ක් ඇතුළත පොලියක් නැතුව ගෙවාගෙන යන්න හැකියාවක් තියෙනවා. එකවර මුදල් දීලා ගන්න ඕන නම් ඒක අතින් ගැටලුවක් නැහැ. එහෙම සල්ලි තියෙන කෙනෙක් ඉන්නවා එහෙම ගන්නත් පුළුවන්. එතකොට මේ ඉඩම ඉස්සරහින් මම අර ආපු පාර තියෙන ඊට අමතරව අනිත් පැත්තේ මායිමෙන් තව පාරක් පල්හැට යනවා. ඉතින් ඉඩම වටේට වැට ගහලා තියෙනවා කම්බි කණු දාලා. ෆ්ලැට් ඉඩමක් තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ හොඳ ඉඩමක්. ඊළඟ එක තමයි මෙහි අලි කරදර නැහැ කියලා කිව්වේ. ඒ වගේමයි ගම් වතුරට යට වෙන්නේ නැහැ කියලා තමයි කිව්වේ. කරන්ට් එක තියෙනවා. ඊට අමතරව ලින් ජලය තමයි මෙහි තියෙන්නේ. නල ජලය නැහැ. ඉතින් මම මේ ඉඩමේ අඩුපාඩු නම් මොකුත් දැක්කේ නැහැ. නල ජලය නැති එක විතර අඩුපාඩුවකට තියෙන්නේ. මම ඉඩමට ගියපු හින්දා ඇත්තටම මම දැකපු විදිහට හොඳ ඉඩමක් වටිනවා. ඉතින් මේ පැත්තේ ගෙවල් හොඳට තියෙනවා. පාළු නැහැ. හොල්මන් තියෙනවද කියලා ගොඩක් අය අහනවා. එහෙම නැහැ. අලි එන්නේ නැහැ කියලා තමයි කිව්වේ. ගම් වතුරට යට වෙන්නේ නැහැ කියලා කිව්වා. කරන්ට් ලයින් එක තියෙනවා. ඉතින් හොඳයි නම් ඔන්න ඔය මම දාලා තිනවා කතා කරන්න නම්බර් දෙකක්. ඒවට කතා කරලා වැඩිදුර විස්තර අහගන්න. ඒත් එක්කම ඔයාලගෙත් මේ වගේ දැනුමක් මොකක් හරි දාගන්න තියෙනවා නම් මට කතා කරන්න මම ඒක වැඩේ කරලා දෙන්නම් මේ වගේ. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා.